friends, ඔයාලට කොහමද? ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ සුපර් මාකට් සිමියුලේටර් කියලා ගේම් එකක්. ඉතින් මම මේ ඕපන් ක්ලෝස් බෝඩ් එක කරක ඉන්නවා. ඉස්සරහ අපිට ඇතුළට යද්දි බඩු වගේක් දීලා තියෙනවා. මොනවද දන්නේ කොහොමද මේක දාන්නේ? සීරියල් වගේක් පෙට්ටිය ඇරලා ඉන්න ඕනේ. ඊට පස්සේ හරි දානේදී ඔයා ගත්තා ටියුටෝරියල් එකක් වගේ පොඩ්ඩක් දෙනවා. පෙට්ටිය කොහෙටද දාන්නේ? මම දැක්ක කුණු බක්කයක් එළිය තියෙනවා. මේකට දාන්න පුළුවන් නේද? ඒකට දාන්න බෑ. එහෙනම් කොහෙටද දාන්නේ? මේ මොනවද? මෙතන එළියෙන් දාමු දැන්ට. එකෙක් ඇවිල්ලා සීරියල් එකකුත් අරන්. අපි දීලා දාමු බඩුව. එතකොට එයා දෙනවා අපිට ගාන්න දුන්නා. ඊට පස්සේ දැන් එයාට ඕකේ කරලා යවන්න දෙන්නේ මං හිතන විදිහට. වැඩිපුර ඉතිරි දුන්නානේ මං. කමන්න පළවෙනි කස්ටමර් නිසා සනසලා යවන්න ඕනේ. මෙයා සීරියල් දෙකක් අරන් ඒකට ගෙවන්න කලින් ගෙවලා යන්කෝ. බිල් කරමු. කාඩ් එකෙන් ගෙවන්නේ මෙයා $770යි. අපි මේක ඩොලර් 80ක් ගන්න බලමු. බෑ වැඩිපුර ගන්න බෑ. ඩොලර් 70ක් ගන්න බෑ. 770ම ගන්න ඕනේ. මේ හැම එකනම සීරියල් අරන් ඉන්නේ මගේ කඩේ තියෙන සීරියල් විතරයි. සුපර් මාකට් එකක් කියවට මේක නිකන් තේ කඩේක තියෙන බඩු ටිකක් මේකේ නෑ. අපි ඕක වීඩියෝ කොහොම මම පාර්ට් 3-4ක් දානවා. ඒ ටිකේ බලමු. මේ ටිකටත් බිල් කරමුකෝ. අපේ කඩේ බඩු ඔක්කොම ඉවර වෙලා තියෙන්නේ. අලුත් බඩු ටිකක් ගන්න ඕනේ. ඒක නිසා මම බඩු ගන්න වෙලාවට ඔයාලත් එක්ක ආයෙත් වීඩියෝ එක කන්ටිනියු කරන්නම් ඒ බඩු ගන්න ටිකේ. A few moments later. හරි ෆ්‍රෙන්ඩ්ස්, බඩු මුකුත් නැති හින්දා අපි බඩු ටිකක් ඕඩර් කරගමු. මෙතන තියෙනවා සීරියල්, පොල් තෙල්, පැස්ටා තියෙනවා. එතකොට පාන් පිටි තියෙනවා. මොනවගෙන්ද අපි ඕඩර් එකක් දාන්නේ? පොල් තෙල් එකක් ඕඩර් කරගමු. පොල් තෙල් එකක් ඕඩර් කරගෙන ආය තවත් පොල් තෙල් එකක් දාගත්තොත් නෑ පොල් තෙල්ම දෙයක් දාගන්න එක හරියන්නේ. ඒක කැන්සල් කරමු. පොල් තෙල් එකයි සීරියල් එකයි පිටි එකයි. ඔය තුන ගෙන්න ගත්තම අපිට මොන හරි එකක් කරගන්න පුළුවන්. මොකද එතකොට එකම බඩුව ගන්න එක ගොඩක් වෙලාවට අඩුවේ. එතකොට අපේ කඩේට බිස්නස් තියෙයි. දැන් ඕඩරේ පොතේ හැටියට එන්න ඕනේ මේ පොල් තෙල් ටික ආවා. පොල් තෙල් බෝටල් ටික ආවා. අපි මේ පොල් තෙල් ටික රාක් එකට දාගමු. ඊට කලින් අපි තව මොන හරි ඕඩර් කරලා හිටියත් හොඳයි. පොඩ ඉන්න මම බලලා එන්නම්. මොනවද අපි ඕඩර් එකට ගන්නෙ? ඕඩර් ගන්න ඕනේ නේ අපි මුකුත් දැනට මේ ටික ඇති වෙයිනේ. හරි ඉතින් අපි මේ ටික මේ රාක් එකට සෙනික පටස් දාගමු. දාගෙන යන් ආයෙ ගන්න ඇයි මම මේ ට්‍රැකර් පනලා තියන්නේ යාළුවේ. දාගෙන යන්. මං හිතන්නේ මේකේ ගාන හදන්න පුළුවන්. මං කලින් ගාන හදන්න හම්බුන්නේ අරන් ගියා. ගාන හදමු අපි මෙතන. ඒ ගාන හදන්න කලින් ගත්තනේ අර නේ අවුරුදු සේල් දාලා වගේ ගත්ත ගානට දෙන්න මාව කවුරු වගේ පේනවද ඔයාලට? ගාන හදන්න කියලා තමයි මේකෙත් කියන්නේ. අපි හදමු ගාන. ටක් ගාලා හදන්න ඕනේ. ඩොලර් කීයද අපි දාන්නේ? පොල් තෙල් බෝතල් ගන්න ඕනේ 100ක් විතර. ඩොලර් 4 පාඩුයි අපිට. ප්‍රොෆිට් එකක් තියාගන්න බෑ. අපි 6-10ට දෙමු. 4යි ගන්නක ප්‍රොෆිට් එකක් තියෙනවා. මේ කලින් ගත්තේ උන්ගේ මෙතෙන්ට ඇවිල්ලා. මේ ඉතින් අර ගත්ත ගානට වගේ තමයි දෙන්නේ. එතකොට අපිට ගොඩක් පාඩුවක් සිද්ධ වෙනවා. කමන්නේ. තව මුල් කාලේ හින්දා කමන්නේ. ඉතින් පස්සේ ඒවා පාඩු කරගන්න හොඳ නැහැ. හાર્ඩ් පේමන්ට් කාර්යය වුණා වෙලාවකට වාතයක් වෙනවා. හරි උගේ සල්ලි ගන්න ගත්තා. පොල් තෙල් මෙච්චර මොකටද නංගි? අනිත් බඩු ටික දාපුවාම පොල් තෙල් ඉවර වෙයි. ඔයාට ඔච්චර පොල් තෙල් මොනවද මේවා? ගෙදෙට්ටලා පැටිස් බදිනවද? එකෙන් මොනවද හොයලා ගියාන් තව පොරක් එනවා. ඌත් නේ නිකන් අර දුර වර්ණාගේ බල්ල යනවා. මෙයාට තව 760ක් දෙන්න තියෙනවානේ. ටක් ගාලා 760 දෙමු. එයා ගියා. මෙයා පොල් තෙල් බෝතල් දෙකක් කරන්. ඒකට ශනික ගෙවමුකෝ. දැන් හරි අපි 6-10 ගන්න තමයි දැන් යන්නේ. අපි මේවා කරපු හින්දා ඒකෙන් අපිට හොඳ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඔයාලා මෙච්චර ළමගේ මේ වීඩියෝ එක බලනවා කියන්නේ මොකද්ද බං? ඔය නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න.
මම හොඳ කන්ටෙන්ට් එකක් ඉස්සරහට දානවා. තව වීඩියෝ ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකේ part 2 ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම තව වෙන මොනවද ඕනේ ගේම්ස් ඒ වගේ දේවලුත් පහලින් කමෙන්ට් කරාට කමන්නේ. ඔයාලා කියන ගේම්ස් මම ගේනවා. ඒ වගේම මම ඉස්සරහට Free Fire වල giveaway දෙන්න හිතාගෙන ඉන්න Free Fire වීඩියෝ දාද්දී ඒවත් දෙන්න. දැන් රෑ වෙලා තියෙන්නේ. රෑ වුණාම කඩේ වහන්න ඕනේ මං හිතන්නේ. හරි මේක ස්කිප් කරන්න පුළුවන් මෝර්නින් එකට ඕනනම් අපි මෝර්නින් එකට ස්කිප් කරන්න නැතුව අර ඕඩර් කරපු බඩු ටික දාමු කඩේ ක්ලෝස් කරලා. නැත්තම් මිනිස්සු එල්ල බඩු අරන් ගියාම හෙට ඒ වගේ ගණන් හදන්න බැරි වෙනවා. ඉතුරු වෙච්ච පොල් තෙල් බෝතල් 4ක් තියෙනවා. ඒකත් ඒ ගානෙම දාමු 6 ගානේ. මේ දැන් ඉඳන් අපි මේ කුණු බක්කේ පාවිච්චි කරමු. නැත්තම් මෝඩයා වගේ එළිය දාපුවම ආය අපිට ඔක සුද්ධ ගන්න ගියාම වෙලා යනවා. තව මොකද්ද එකක් ඇවිල්ලා තියෙනවා පෙට්ටියක්. මං හිතන්නේ පිටියක. අපි පිටියක දෙවෙනි තට්ටුවෙන් දාමු. ආයෙ ගන්න එපා මට ඕක හැම වෙලේම පැටලෙනවා. ඒක අපි ප්‍රොෆිට් බින්දුවක් තියාගෙන දුන්න 720යි. අපි ප්‍රොෆිට් එක 6ක් 5ක් විතර තියාගමුද? අපි ඒක 6ට දෙමු. 6ට පාඩු නැහැනේ අපිට 5.80ක් ප්‍රොෆිට් එකක් තියෙනවා. 6ට තමයි ගන්න. 6ට දෙමු. 6ට දුන්නොත් කස්ටමර්ස්ලාට පාඩු වෙන්නේ. 5.98 99 6 ගාන 6ට දෙමු. මේ පෙට්ටියත් එළියට දාලා අරකට ගෙනල්ලා ඒ ටිකත් අහුරලා ස්කිප් කරමු මෝර්නින් එකට. කැස්ස යාළුවේ ගණන් ගන්න එපා. මේකේ සීරියල් එක තියෙන්නේ. සීරියල් එක 3 වෙනි තට්ටුවට දාමු. ආයෙ ගන්න එපා යකෝ මට ට්‍රැක පයින්නවා. දාන්න අයියා. ඒක 35ට දෙන්න බෑ 7. අපි ප්‍රොෆිට් තියා ගන්න ඕනේ එකකින් 5ක්වත් අඩුම. කස්ටමර්ස්ලා හූරන් කන්න ඕනේ. හරියට නිකන් ලංකාවේ ඒක ඇලෝන්නේ යාළුවේ. මේ ටික අහුරන් ඉවරයි. ඒක 4.35ට දෙන්න මන් තීරණය කරා. එයාලටත් ලාභයි අපිටත් ලාභයි. ගාන වෙනස් කරනවාද කියන්නේ තවටියක් අඩු කරලා පාඩුයි අඩු කරොත් අපිට පාඩුයි. 4.30 බිල් කරන්නත් ලේසියි එතකොට. 4.30 තමයි ගාන. ඔව් 4.30ට දැන් අපි මෝර්නින් එකට ස්කිප් කරමු නේද? නැත්තම් තව මොන හරි ඕඩර් එකක් දාලා ස්කිප් කරනවද? මොනවද තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් මේක චෙක් කරලා බලමු. මේවා තමයි අන්ලොක් කරලා නැහැ. ලෙවල් අප් වෙද්දි තමයි අන්ලොක් වෙන්නේ. මේ ෆර්නිචර්ස් කියලා වෙනම එකක් තියෙනවා. එක ඒවා තියෙනවා. ගිනි නිවන උපකරණ එහෙම. අපිට දැනට නම් ගිනි නිවන උපකරණ තියෙනවා. මෙතන ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒක අරින්නත් බෑ. ඒකත් අන්ලොක්. ඒක අපි ස්කිප් කරමු උදේට. මම ස්කිප් කරා වලට කියන්නේ නැතුව. ඒ ක්ලෝස් කරේ ඕපන් කරා. අන්න එහෙම. ස්ටෝරේජ් එක අන්ලොක් වුණා නම් ගොඩ. එතකොට අපිට ටග් ගාලා එක ස්ටෝරේජ් එකට බඩු ගෙනල්ලා තියාගන්න පුළුවන් හදිස්සියට. මේ මොනවද බෑන්ක්? ඒ වගේ ඒවා තියෙනවා නේ පොඩි ඩිසයින්. අපි ඒක ඊළඟ එපිසෝඩ් එකේ බලමු. දැනට මන්නම් කියන්නේ මොන හරි ඕඩර් දාලා තේරුම් නැහැ. උදේම කස්ටමර් කෙනෙක් ඇවිල්ලා. ඒක හොඳයි. උදේම බිස්නස් තරු වෙන එක හොඳයි. 6 ගානනේ තියෙන්නේ. එතකොට 7 නෙමෙයි සමා වෙන්නේ යාළුවේ කැස්ස. හරි $26 එක ගෙවලා දාමු. මෙයා මොන හරි ඔය රොටි හදන්න කොහෙද යන්නේ? තෙලුයි පිටි. පොල් තිබ්බනම් පොලුත් තරයි. හරි එයාට ඉතිරි දෙන්න ඕනේ 5.70. ඒක දුන්නා මෙයා පිටි විතරක් කරයි යනවා. $6යි. කාඩ් එකෙන් ගන්න දෙන්නේ. ඒක ලේසි වෙයි. දීලා දාමු ෂෙනික මේ එන කට්ටියට බඩු ටික දුන්නා ගත්තා. මේක සීරියල් කනවනේ බත් කනවා වගේ. ඒ වෙයි වැඩක් නැහැ. කොහොම හරි බඩු ටික ගන්න ලෙවල් අප් එකක් වුණා. ලෙවල් 3 වලට අප් වුණා යාළුවේ. ලෙවල් 3 කියන්නේ හොඳ. ඒ ටිකත් බිල් කරගෙන යන්කෝ. එයාගේ ඉතිරි සල්ලි දෙන්න වෙනවා. කීයක්ද එයාගේ ඉතිරි තියෙන්නේ? $7.27යි. $7.27යි. ඒක දීලා දාමු. මං හිතන්නේ අපේ ඒගොල්ලෝ ගෙනාවු බඩු ස්ටොක් එක ඉවරයි. මේ පලාතනම තියෙන එකම කඩේ මගේ කඩේට කොහෙද හැම එකම මේකෙම බඩු ගන්න. කමන්නේ කමටනේ හොඳ. ආර්ථික තත්ත්වය දියුණු වෙනවා යාළුවේ.
දැන් ඩොලර් 307යි 740ක් තියෙනවා. 750ක් විතර දුන්නේ යාට 740ක් දෙන්න ඕන එක්කනට එහෙම දෙන්න බෑ. පිටි මොකටද අප්පා මෙච්චර? මම හිතන්නේ මේ පොසොන් කාලේ හින්දා රොටි දන්සලක් දෙන්න කොහෙද හදන්නේ. අනේ වාසනාවන් මේ වගේ මිනිස්සුනා. තව ටිකෙන් 2400ක් කපා ගන්න ඒ වගේ පින්වත් ඇන්ටි කෙනෙක්ගේ. දැන් ගොඩක් අය කාඩ් පේමන්ට් කරන්නේ. තාක්ෂණයේ දියුණු වෙලා. අඩේ එයි මේ කඩේට එකම සෙට් එක එන්නේ. ඒක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කමන්නේ කවුරු හරි ඇවිල්ලා බඩු ටික කරුණා නම් මට ඒත්. උන් දන්නේ නැහැ මම මේ ලාභ බඩු අරගෙන වැඩි මිලට විකුණනවා කියලා. දැනගත්තොත් කඩේ දොරට ලෑලි තියලා එන ගහනවා. මේ තට්ටය තමයි මගේ පළවෙනි කස්ටමර් උනේ. ඌ වෙන වාසනාවන්ත උට වැඩිපුර සල්ලි ගියා. කමන්නේ අපි ඉතින් දීලා දාමු ගානට. අපේ ආයෙත් බඩු ටික ඉවරයි යාළුවේ. අලුතෙන් බඩු ටිකක් ගේන්න වෙයි වගේ. පොඩ එළියට බහැලා මේක ක්ලෝස් කරලා ඉන්න ඕන නැත්තම් කෙල වෙනවා. එක එක ආයෙවිල්ලා ඔළුව දාලා යනවා නිකන් මොකಾದ වගේ. අපි තාම මොනවාගෙන හරි ඕඩර් එකක් දාමුකෝ. මේ පාර පැස්ටා ගෙනාවත් මොකද අපි එකපාරක්වත් පැස්ටා ගෙනාවේ නෑනේ. ෆර්නිචර් නෙමෙයි අපි පොඩ්ඩක් මේක මොඩිෆයි කරගන්නත් බලමු. ඒක පස්සේ ලබන එපිසෝඩ් එකකින් තමයි ඉතින් මේ එපිසෝඩ් එක ඒවා කරන්නේ. අපි මොකද තව රාක්කයක් ගෙනත් දාගත්තොත් බඩු ටිකක් ගන්න පුළුවන්. අපි ඉස්සරහ රාක්කයක් ගෙනත් දාගමු අද දවසේ තුලට. සල්ලිත් තියෙන එකේ එක රාක්කයක් ගමු නේ දැම්මම. ඒ ඕඩර් එයි තව ටික වෙලාවකින්. එතකොට අපි රාක්කේ ගමු. ඕන්න රාක්කේ උඩින් පාත් වුණා දෙයියෝ දෙන්නේ රාක්ක. ඒක ගන්නේ කොහොමද? අතේ බොට ගෙනින්නේ නෑනේ. අයියෝ මට තේරෙන්නේ මේ ගේම් එකේ කන්ට්‍රෝල් නම් හරියට. මේ එපිසෝඩ් එක ඉවර වෙද්දී ඔක හුරු වුණා නම් ඇති. මේ රාක්කේ ගන්නත් බෑ. මොකද්ද මේ උඩින් කොළ පාට සලකුණක් පෙන්නන්නේ? අදාළ නෑ මේක ගන්න බෑනේ. පෙරලන් හරි අරයි යන්න ඕනේ ඔක. අම්මෝ කීයක්දින් පෙරලුණා. තල්ලු කර අරයි යමන් කඩේ ඇතුළට. ඕම හරි තියන්න බැරිය. තල්ලු කරයි යන් කඩේ ගාවට. ඕපන් කරලා ගන්න බැලුවත් ඒත් ගන්න බෑනේ. මම හිතුවා ක්ලෝස් කරලා වින්දාත්ලාද කියලා. ඒ දොර ගාවින් ගන්න බෑනේ. සමාජයේ දැවෙන ප්‍රශ්න මේවා. ඒක එක ප්‍රශ්නයක්. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්නේ ලයික් කරන්නේ නැති එක තව ප්‍රශ්නයක්. මම තව ටික වෙලාවකින් ටිකිරි මොලේ පාවිච්චි කරලා රාක්ක ගන්න විදිය හොයාගෙන ඔයාලත් එක්ක සෙට් වෙන්න. One eternity later. කොහොම හරි ටෙක්නොලොජිය පාවිච්චි කරලා රාක්ක ගන්න ක්‍රමය හොයාගෙන මම රාක්ක ඇතුළටත් ගත්තා. ක්ලෝස් දාලාම තියාගමු. දැන් තව බඩු ටිකක් ඕඩර් කරගත්තා නම් අපිට මේ රාක්ක දෙකේම දාලා විකුණ ගන්න පුළුවන්. සීරියල් එකයි මේව ටිකයි ඔය ඔක්කොගෙම ගමු. දැනට අන්ලොක් වෙලා තියෙන ඔක්කොගෙම බඩු ටික ඕඩර් කරා. තව තප්පර 35ක් යනවලු ඕඩර් එන්න. එතකල් අපි පොඩ්ඩක් එලිපෙහෙලියට ගිහින් ඉමුද? ඕන්නේ නෑනේ. එකෙක් ඇවිල්ලා කෙල්ලලා සල්ලි ටිකවත් අරන් ගියොත් දැනට බඩුත් අරගෙන 114ක් තියෙනවා. මේ මං රාක ගත්තේ මෙහෙම. මේ විදියට අරගෙන ඔය ඕන විදියකට තියාගන්න ඕලා රාක ගන්න රත් වගේ කොබාගෙන ඉන්න තිබ්බේ. අපි ලස්සන මේ රාක්ක ටික එක ළඟින් දාලා සුපර් මාකට් එකක් විදියට මේක හදාගමු. උඹ බලන්න ඔය අත වගේ කොබාගෙන හිටියම රාක්ක ඇතුලට එනවා. දැක්කනේ ටෙක්නොලොජියා. ඕක කල්පනා කරන්න ඕන මොලයක් තිබ්බේ නෑනේ. හරි ඒව ප්‍රශ්නයක් නෑ. මේ ඔක ඕඩර් එකක් ඇවිත් තියෙනවා. මේ ටික ශනික දාගමු. මේ මොනවද? පෙට්ටිය අල්ල තමයි බලන්න වෙන්නේ මොනවද කියලා. ඒකේ තියෙන්නේ මේවා සීරියල්. අපි දාලා තිබ්බේ සීරියල් කලින් තුන්වෙනි තට්ටුවේ මේ තට්ටුවෙම දාමු. එතකොට ගණන් ආයේ හදන්න දෙයක් නෑ. ටක් ගාලා දාගමු මේ සීරියල් ඔක්කොම මේකටම. හරි පෙට්ටිය හිස්සෙනකල් දැම්මා. ඉතිරි ඕඩර් එන්න තව ටිකක් වෙලා යනවා. ඒක හින්දා මං ඒ ටික ආවට පස්සේ සෙට් වෙන්න. 2000 years later. ඩිලිවරිය හම්බුනහම වීඩියෝ එක කන්ටිනියු කරන්න කිව්වට එහෙම කරේ නෑ. මං අර රාක්කේට බඩු ටික ඔක්කොම දාලා ඉවරලාම කරා. මොකද ඔයාලා ඒ ටික දන්නවනේ දාන විදිය මම ගාන වෙනස් කරන විදිය ඒ ටික. එක දෙයක් වුණා. අර පොල් තෙල් මං රාක්ක දෙකකට දැම්මා. ඒ දෙකේම කලින් දාලා තිබ්බ ගානම තමයි ආවේ. ඒකට ගානක් දීපුවම මේ ගානෙම වැටෙනවා මං හිතන විදිහට. දැන් මේ පේන්නේ පොල් තෙල් යනවා. මේ දවස්වල පොල් තෙල් වලට හොඳ බිස්නස් එකක් තියෙනවා.
මේ බිස්නස් තියනවාද? බිස්නස් සරුයි මේ කාඩ් පේමන්ට් අරන් එනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර ගණන් වල සත තියන්න නැතුව ගහුවොත් එහෙම හරියයි. අපි ගහලා බලමු. ඕ ඒත් හරියා. ලෙවල් 4ට ඒක කරාට පස්සේ මේ අප්පුණා. රෑවීගෙනත් එනවා. මෙයාලා තාම මොනවද බඩ ගන්නවා. මේක මම හිතන්නේ ක්ලෝස් කරන එක හොඳයි කියලා දැන් මම. බඩු ටික ඔක්කොම අද දවසේ ඇතුළත ඉවර වුණාට පස්සේ ක්ලෝස් කරමු. ඔක්කොම සල්ලි එහෙම ගෙවනවා. දෙනට නම් හොරකමක් උන්නේ නැහැ. මං හිතන විදිහට මේ ගේම් එකේ හොරකමුත් වෙනවා. මේ වෙලාවකට සල්ලි දෙන්න නැතුව එහෙම අරන් ගියොත් එහෙම උදාරයිනේ. මේ මල්ලි නිකන් කවුද වගේ. අඳුරන ඩයල් එකක් වගේ. ඒ ඇස්සේ රෑ වෙනවා. මේ ස්කිප් කරමුනේ උදේට. මං අර කලින් පොරව දැකලා පුරුදුයි කිව්වේ GTA San Andreas එකේ අර CJ ගේ යාළුවෝ ඉන්නේ කොළ පාට ඇඳගත්තාන් එයාලා වගේ නිකන් ෂොප් එකට කට්ටිය ආපුවම සෙට් වෙමු. මේ කට්ටිය ආවම සෙට් වෙන්නම් කියපු ගමන් ඕන් කට්ටිය එන්න පටන් ගත්තා. ඉතින් මම වීඩියෝ ඉදිරියට කන්ටිනියු කරන්න හිතුවා. දැන් නම් එච්චර අගහිඟකමක් නෑ බඩුවල. මං ටිකක් හරිය ගෙන්න ගත්ත හින්දාද කොහෙද දැන් අවුලක් නැතුව තියෙනවා. මං අර මල්ලි පැස්ටායි පිටි තෙලුයි ඔක්කොම ගන්නවා. මම හිතන්නේ යා මොන හරි රස කෑමක් හදනවා වගේ. යාන් අර CJ ගේ යාළුවා ආයෙත් එනවා. පොර පොල් තෙල් බෝතල් විතරයි ගන්න. පොල් තෙල්නේ. පපඩම් බඩින්දද? මල්ලි පපඩම් නෑ. යා පපඩම් හැදලා බදින්නද කොහෙද යන්නේ? පිටි අරයි යන්නේ ඒකටනේ. පිටි වලින්ද පපඩම් හදන්නේ? මම හිතන්නේ එහෙම වෙන්න ඕනේ. මන් දන්නේ නැහැ හරියට. පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් සල්ලි දුන්නා. මූත් ඉතින් ඉතිරි සල්ලි දෙන්න ඕනේ. ඉතිරි සල්ලි දෙන්න දෝ බෑනේ බිස්නස් කරන්න. සතානුව එපානේ. ඕනේ ලූට් ඒකත්. දැන් මීට කලින් කඩේට ආපු නේද නංගි කෙනෙක් ආවා. එයා මොනවද ගත්තා මන් දැක්කේ නෑ හරියට. ශනික බිල් කරා 6ක් ගත්තා යවුවා. අරෝ දාගන්න උන් රාක්කම තියෙන බඩු කමන්නේ. එයාට ඉතිරි එහෙම දීලා දැන් මං හිතන්නේ මං ආයේ මේ බඩු ඉවර වෙනකල් විතරයි මේ එපිසෝඩ් එක කන්ටිනියු කරන්නේ. ඊට පස්සේ ඊළඟ එපිසෝඩ් එකෙන් බඩු ටිකක් ගෙනල්ලා ඔක්කොම වැඩේ ඉවරයක් කරලා දාමු. බඩු ඉවර වෙන්න ළඟයි. දැන් රැත් වීගෙන එනවා අද දවසෙත්. මං හිතන්නේ අපි යන්නේ මේ day 2. වෙලාව 11:10යි. මේ මෙතන උඩින් දානවා. තව තට්ටයක් තියෙන ඩයල් එකක් කරනවා. මේකේ මිනිස්සු ඔක්කොගෙම තට්ටේ තියෙන. ඔක්කොගෙම කියවට විශාල වෙන්දන එක්කනවනේ මේ නැඳුමක් ඇඳන් ඇවිත් තියෙන්නේ. මහත්තයා කිට ගලවලා සෙන්සුරාත් දවසක්ද කොහෙදවද? ගෙදර ඉන්න නිසා ෂෝටයි පාටයි දා කඩේට ඇවිල්ලා. මං හිතන්නේ ආව හොයන දේ නැල්ලු. ඊළඟ එපිසෝඩ් එක එන්න මල්ලි. කවුරුත් නැහැ. ඒ පාර එකනම් කෙනෙක් එනවා. එහෙනම් ටිකකින් සෙට් වුම්. මෙයාට ගෙවන එක බලන්න ඕනේ නෑනේ. A few moments later. හරි යාළුවෝ ඔන්න ඉතින් මං ආවා. දැන් බඩුව ඉවරයි. මෙයා තමයි අන්තිම කස්ටමර්. එහෙනම් අපි කඩේ ක්ලෝස් කරමු. අදට ඉතින් එපිසෝඩ් එක ක්ලෝස් කරන්න ඕනේ. පස්සේ ක්ලෝස් කරනවා. අදට එපිසෝඩ් එක ඔච්චරයි. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු.